බුදු පියාණන් වහන්සේගේ බුදුන් වහන්සේගේ පින්තූරය විකෘති කරගෙන මෙන්න මේ වේසික පුතා ඒක හදාගෙන මොන වගේ හානියක්ද මේ අපේ බුද්ධ ධර්මයට කරන්නේ මේ කාලකන්ණියා. මිනිස්සුන්ට පොඩ්ඩක් හිතන්න බැයිද මේ ගැන? හිතන්න බැයිද? ඇයි මිනිස්සු කවුරුත් ඇවිල්ලා මෙන්න මේක හුදලාගෙන යන්නේ නැත්තේ? මුගේ මානසික ලෙඩේ පේන්නේ නැද්ද? මගේ ලෙඩේ විතරද පේන්නේ? ඇයි මට විතරක් බනින්නේ? මේ ඉන්නේ බනින්න ඕනේ උන්. මේ ඉන්නේ කාලකන්ණියෝ, මේ ඉන්නේ තිරිසන්නු. රටම විනාශ කරන අන්‍යාගම මුන් ප්‍රස්තවාදී වගේ කාලකන්ණියෝ જાතිය මුන් අපේ ආගම විනාශ කරනකන් තොපි බලාගෙන ඉන්නවද? මේ බලපන්. මේ මෙච්චර විනාශයක් වෙද්දි ලංකාවේ මිනිස්සුන්ට ඇහැක් කනක් පියාගෙන ඉන්න මේ ඇස්කන් අරගෙන ඉන්න බැරියයි කාලකන්ණින්ට. ඇයි මේ ගැන ටිකක්වත් අවධානය යොමු කරන්න බැරි? 0.70 0.74 352 93 මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා මෙන්න මේකව බැනපන් මේකට. මෙන්න මේ වේසික පුතාව අල්ලලා දීපියෝ පොලිසියට ඉක්මනට ගිහිල්ලා මේකව අල්ලගෙන ඵලයල්ලා. රටට පුදුම සාපයක් වෙලා තියෙන්නේ. මුන් ප්‍රස්තවාදී වගේ කාලකන්ණි හුත්තික පුතාලා જાතිය මේ රටට දායාද කරලා තියෙන්නේ. මුන් වදපු අම්මා අප්පලාවත් චේතන පොන්න හුකන්නට කියන්නේ තෝ වදපු අම්මා බිම. මේ අර බීඩි දනා කියන පුද්ගලයා මේ අර Facebook එකේ අසහනකාරයෙක් විදිහට හැසිරෙන බීඩි දනා කියන පුද්ගලයා වීඩියෝ එකක් දාලා තිබ්බා. මේ මගේ ෆෝන් නම්බර් එක දාලා ෆොටෝ එකක් දාලා තව මගේ Facebook ප්‍රොෆයිල් එකේ තිබ්බ ෆොටෝ එකකුත් දාලා මේ මම බුදුදහමට අපහාස කරනවායි බුදුහාමුදුරුවන්ගේ පින්තූරයට මගේ ඔළුව හයි කරගෙන නෝම කතාවක් කියලා මේ වීඩියෝ එකක් දානවා. ඇහුණා මේ මාව කොයි ගෙදරට ඇවිල්ලා කුදලගෙන යන්නේ නැද්ද? මානසික ලෙඩෙක් වුණා වගේ මොනවා කතන්දර වගේක් කියනවා. මට ඇහුණා මම වීඩියෝ එක අහම්බෙන් වගේ දැක්කේ. මේ මම කල්පනා කරේ ඕකේ සීන් එක මේකයි. මේ on chat GPT එකට ගිහිල්ලා මගේ ෆොටෝ එකක් දීලා ඉවර වෙලා මේ මං කිව්වා මේක චේතන බුද්ධ කියලා ඒ වචනයක් දීලා මේකට ගැලපෙන විදිහට මට ෆොටෝ එකක් හදලා දෙන්න කියලා. එතකොට chat GPT එකෙන් ඔය හදලා දුන්න ෆොටෝ එක තමයි මේ මම ඔය සමහර Facebook එකේ ප්‍රොෆයිල් එකේ පෝස්ට් එහෙම දාද්දී ෆොටෝ එක සමහර තැන්වල දැම්ම. ඔය ෆොටෝ එකට තමයි ගොඩක් කට්ටිය මේ කුපිත වෙලා තියෙන බුදුදහමට අපහාස කරන වගේ කතන්දරයක් කියලා. අස්තසින්න කාල chat GPT එකට මගේ ෆොටෝ එකක් දුන්නාට පස්සේ මේ ඒකට ගැලපෙන මම අර චේතන බුද්ධ කියන වචනේ දුන්නාට පස්සේ ඒකට ගැලපෙන විදිහට මේ එයාලා අර සිවුරක් එක්ක ඇස්වලල්ලක් එක්ක අර මගේ මූණට පොඩ්ඩක් මගේ මූණවත් නෙමෙයි තියෙන්නේ. ඒ ළඟින් යන ඉතින් ඒ ළඟින් වගේ යන මේ කාටුන් වගේ මූණක් ෆොටෝ එකකට දාලා මේ ෆොටෝ එකක් හදලා දුන්නා. ඒක තමයි ඔය මේ බුදුදහමට අපහාස කරන බුදුහාමුදුරුවන්ගේ පින්තූරයට මගේ මූණ හයි කරගෙන වගේ කතාවක් කියන්නේ බීඩි දනා. මේ කොහමද දැන් ඕකේ දැන් දාර්ශනික පැත්ත කතා කරොත් එහෙම මේ දැන් එයා කියනවා මේ බුදුහාමුදුරුවන්ගේ පින්තූරයට මම මගේ මූණ දාගෙන වගේ කතාවක් නේ කිව්වේ. දැන් බුදුහාමුදුරුවන්ගේ පින්තූරයට මගේ මූණ දාගෙන කියද්දි දැන් මේ මිනිස්සයා බුදුහාමුදුරුවෝ S2කින් දැකලා තියෙනවද කියන්නකෝ. දැන් අපි විශ්වාස කරන්නේ අවුරුදු 2500කට කලින් ඈත ඉතිහාසයේ දඹදිව හෝ නේපාලයේ හෝ ලංකාවේ හෝ කොයි හරි රටක බුදුන් කියලා කෙනෙක් හිටියා කියලානේ මිනිස්සු විශ්වාස කරන්නේ. බෞද්ධයෝ සාමාන්‍යයෙන් එහෙමනේ විශ්වාස කරන්නේ. එතකොට දැන් ගොඩක් අය බුදුන්ගේ රූපය බුදුන්ගේ පිළිමය කියලා දැකලා තියෙන ඔය ඒ වගේ මේ රැස්වලල්ලක් තියෙන සිවුරක් දාගෙන ඉන්න ඒ වගේ පින්තූරයක්නේ ඒ වගේ පිළිමයක්නේ රූපයක්නේ ගොඩක් අය මේ බුදු පිළිමය කියලා දැකලා තියෙන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දැක්ක කෙනෙකුත් නැහැ. අර නිකන් සංකේතාත්මකව ඉතින් මිනිස්සු හදනවා එක එක හැඩයට එක එක පෙනුම තියෙන බුදු පිළිම හදනවා. ඒක රටකින් රටකට වෙනස්. දැන් මහායානේ බුදු පිළිමය වෙනස්. තේරවාදයේ බුදු පිළිමය ගත්තොත් ඒක ඊට වඩා වෙනස්. තව වෙන රටකට ගියොත් ඒ රටේ බුදු පිළිමේ පෙනුම ඒක තවත් විදිහක්. ඉතින් ඒ දැකපු කෙනෙක් නෑ. අර තමන්ගේ රටේ අනන්‍යතාවය ඉස්මතු වෙන විදිහට තමයි බුදු පිළිමය කියන එක උනත් නිර්මාණය කරන්නේ. බුදු පිළිම නිර්මාණයත් ඔය පස්සේ කාලෙක බෞද්ධ සංස්කෘතියට එකතු වෙච්ච දෙයක්නේ. එතකොට අනිත් එක තමයි ඉතින් දැකපු නැති කෙනෙක්ගේ එයා කොහොමද කියන්නේ ඉතින් මේ බුදුහාමුදුරුවන්ගේ
රූපයට මගේ මුහුණ හයි කරගෙන බුදුදහමට අපහාස කරනවා වගේ කතාවක්. ඉතින් කිසි පදනමක් නැහැ නේ, තාර්කිකත් නැහැ ඒ කතාව. මොකද එයා බුදුහාමුදුරුවෝ දැකලත් නැහැ. අවුරුදු 2500 කලින් අතීතයේ ඉන්දියාවේ හෝ නේපාලයේ හෝ ලංකාවේ හෝ කොයි හරි රටක හිටපු ඒ බුදුන් කියන චරිතය වැස් දෙකෙන් දැකලත් නැහැ. ඉතින් දැකපු නැති කෙනෙක්ගේ මේ රූපයට මගේ මූණයි කරගෙන මම අපහාස කරනවා කියලා කියන්නේ යා කොහොමද? අනිත් එක යා බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. ඔන්න බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වොත් මේ මෙන්න මගේ මේ පින්තූරයක් අරගෙන එයා බුදුහාමුදුරුවන්ගේ බෙල්ල අයින් කරලා මගේ බෙල්ල ඒකට දාලා මේ බුදු පිළිමයක් වගේ එකක් හදලා තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වනම් අහන්න තිබ්බා. මේ Facebook එකේ මේ කෙල්ලොන්ගේ ෆොටෝ ගැලරි අස්තර රින්ගලා ඒව හොරකම් කරලා ඉවරලා තමන්ගේ ෆොටෝ ඒවට ඇඩ් කරලා ඉවර වෙලා ඒ වීඩියෝ ෆොටෝ එඩිට් කරලා වීඩියෝ එඩිට් කරලා දාන Facebook එකේ යාර නිකන් බඩුකාරයෙක් විදියට හැසිරෙන ඒ විදියට පෙන්නනවා. ඉතින් එයාගේ මානසිකත්වය ඉතින් හැසිරෙන මේ මිනිස්සයා කියන දේවල් ඉතින් එච්චර ගණන් ගන්න අවශ්‍ය නැහැ. පොඩි මානසික අවුලක් තියෙන මේ මිනිස්සයාට. පව් ඉතින් මේ මට නම් ඉතින් එච්චර තරහ ගියෙත් නැහැ ওই වීඩියෝ එක දැක්කට. hina ගියා. නමුත් ඉතින් අර ඔය වගේ වීඩියෝ එකක් දැම්මම අර ඇවිස්සෙන මෝඩ මිනිස්සු අර දැඩි ආගමික භක්තියෙන් ඉන්න මිනිස්සු වගේකුත් ඉන්නනේ. එතකොට අර අපේ බුදුහාමුදුරුවෝ ගගා පපුවට ගගා අර මහින්ද රාජපක්ෂ වගේ කෑ ගහද්දි ඉතින් ඇවිස්සෙන කොටසකුත් ඉන්නවා. බයියෝ කොටසක් ඉන්නවනේ. ඉතින් මේ එතන එයාට නොතේරුණාට දැනගෙන හෝ නොදැන එයා මන් දන්නේ එයා මේ ඇත්තට කෑ ගහනවද බොරුවට නිකන් රඟපෑමක් විදියට කෑ ගහනවද කියලා මන් දන්නේ. එයා නොදැනුණත් හෝ දැන හෝ එයා ප්‍රචණ්ඩත්වයේ වෛරය වපුරන්නේ. මිනිසුන් අවුස්සනවා, කුපිත කරනවා. තවත් මිනිහෙක්ගේ ඉන්න තැන හොයාගෙන ගිහිල්ලා ඌට ගහපන් මරපන් කොටපන් අංගොඩ ගිහිල්ලා දාපන් හිරේ දාපන් වගේ අර මිනිසුන් අවුස්සනවා. ඒ මිනිස්සයා මානසික ලෙඩෙක් වගේ පෙන්වනවට මට පේන්නේ මානසික ලෙඩෙකුත් නෙමෙයි. කපටි මිනිස්සෙක් මට පේන්නේ. මේ නැත්තම් අර බඩුකාරයෙක් වගේ Facebook එකේ හැසිරෙන්නේ නැහනේ. අනිවාර්යයෙන් කපටි මිනිස්සෙක්. මේ නිකන් බබා වගේ හැසිරුණාට මේ අර මං ඉතින් මේ රිප්ලයි එකක් දාන්න ඕන හින්දා මේ වීඩියෝ මේ රිප්ලයි එක දැම්මේ. මේ තව කියනවා නම් ඉතින් එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් වැඩි ඉතින් කතා කරලා වැඩකුත් නැහැ ඒකට. ඌ මගේ ෆෝන් නම්බරෙත් දාලා තිබ්බා. මේ ඒක තමයි කේස් එක. බුදුදහමට අපහාස කරනවා කියලා කොහොමද ඌ කියන්නේ? බුදුදහම දැන් බුදුදහම නිර්මාණය කරේ බුදුහාමුදුරුවනේ. එතකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කිව්වොත් බුදුදහමට අපහාස කරනවා කියලා ඔන්න පිළිගන්න තිබ්බා. දැන් මේ බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. මූ කොහොමද කියන්නේ බුදුදහමට අපහාස කරනවා කියලා? මේ